Bakayangan di parang kiri tiga dene amma. Amma ni amma? Mama ni. Bagina kayang nanya. Iya. Dia mai kota tu dia tu dia bile. Bukan bile dia. Iya, kamai. Iya, kamai dah buat kiri dene. Dia kan sampai dia na. Jadi ini cuma dia ni anda. නමද බලන්න අයියා කෙනෙක් කියනවා දෙමළ ගහවත්තෙන් අනේ අයියලා නම් එපා අයියලා නම් නෑ උඹට බලන්න මිනිහරක් ඉන්නවා එළ පිළිදිලා උඹට ඇති තරම් එළ කිව්වන්න පුළුවන් මගේ දෝනියෝ එපා එන්න කිරිනම් එපා එළ කිව්වන්න පුළුවන් කිරි උඩෝල කන්න පුළුවන් මඤ්ඤොක හේන් තියෙනවා බතල කොට තියෙනවා කොයි තරම් જાති තියෙනවද මං දැන් එක ටිකක් බලන්න ගියානේ. ඒ ඔක්කොම මට හරි ගියේ නෑ නේ තාත්තා. අනේ දෝනිය මම කියන දේ අරම හරි කොහේද? ලොස්සුන අයියෝ කෙනෙක් කියනවා පොඩ්ඩක් අයියා හැබැයි අර ටිකක් උත්තවතින් අංජල නාන්දේම වැඳිලා තියෙන සෙම රාජ්‍ය තිබිලා තියෙන පපුවේ මානන්තිය තිබිලා තියෙනවා. රාතුයි මූණ පොඩ්ඩක් කරා උඩට ගියාම එහෙම බලා ගන්න යනවනේ. දෝනි ගණන් ගන්න එපා මගේ දෝනිට. එහෙනම් තාත්තේ අදගම්කෝ. දීතලේ ගහවගේ රතු පාටයි. එහෙනම් තාත්තේ මම පොඩ්ඩක් සලකලා බලන්න. අනේ කියන විදිහට වැඩ කරන්න බෑ. තාත්තා කියන විදිහට කියන්න ගණන් ඕනේ. කරන්න පුළුවන් මනමාලයක් එක්ක ගියාම කල්ලා යන්නේ නෝබේ ආලාපේ දුන්ජාද ලක්ෂණ කරලා තාත්තේ කො මනමාලයක් තකදෝනි මනමාලයක් කරනවා ඔය පුතාගේ නම එහෙම මොකක්ද කියලා නෑ. දෝනි මොකද්ද නම කිව්වේ? භයංකාරි. භයංකාරි. මං කිව්වේ නෑ මෙයාට. යෝගේ. අපේ අම්මා මගේ නම භයංකාරි. ඉතිවලට නාන ටික දාලා තියෙන කල්ලා තියෙනවා. ඔව්. මැෂින් එකක් හයි කරලා. බයිුණා. එපා.
නෑ ඉක්කොත් ශ්‍රී ලංකාවේ අඹයන් නම් ඉස්සර මේ නම් පහේ හරි මට ආරංචි නැත ඔයාලා ඉතින් අම්මකට ගියා නේද පරිහාවත්ති අර උස මට වහනත් විත්ති කොල්ලේ කරලා උස්සයි මහතයි විත්ති කොටයි පුතු හරි අතුරු දිලවන්නේ කියන්නේ අර එදා වැටුනේ ඒක ගැන ඔය කියන්නේ ආයෙ විතර අවුරුද්දට ගිහිල්ලා රතුවලේ තාත්තේ ඔබ ඒක නම් කියන්න එපා. හැමදාම මගේ දෝනි වඳිනවා තාත්තට වඳිනවා දවස ගානේ වඳිනවා. මෙත්ත නැගින්නේ. ඔයා කරන කැලේ කරලා අයියා මවල ඒකයි. Doni, abe ini kelihatannya abe. Doni, ඔය පුතා එක මේ මාව විදවත් තමන් තිබිලා තියෙනවා. අර අතුරුව දිලා වදින කියන වෙලාවේදී අවුරුද්දක ඔව් මේ වගේ මොකක්ද හරි නන්නේ මොන දෙයක් අපි කරමු. ඒකොල්ල ගිහිල්ලා ඔය අර ටික බලාගෙන මීකිරි ටික විදෝගෙන කොහොමද ඒ දෙන්න දැන් ගිහිල්ලා ඔය පැලක් අටවගෙන හරි දැන් ජීවත් වෙනවා. ඉතින්නාගේ දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. මම තනිකඩ ඉන්නේ. අපේ අම්මෝ ඒ දවස්වලදී අසනීප ගාරයි. ඉතින් කොහොමත් මම නියෝ. යානායනායදී ටිකක් පොඩ්ඩක් ඉතින් බලනවා ඉතින් නාන්ගේ දැන් එකම දෙයක් තියෙන නාන්ගේ දැන් දෙන්න දැක ගන්නත් දැන් අද කාලේ ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න බෑ. උඹත් අන්නේ ඉන්නේ. අපි වං ඔය වේලේ පැලක් හරි අටවවල ටික දහමක් ඉමු. මාන්න පටිකා කිටෝගෙන අනේ නාන්ගේ ඔබ දැක්කාම මට කොහොමද නාන්ගේ දැන් අර පස්සේ ඉවරයි ඒ දෙන්න දැන් වාගා කරගෙන ඉහළට මේ වැඩේ කරගනිලා. ඔය බලා ගන්නත් ඕවා කරන්න මට තේරෙන්නේ නෑ නංගි. ඔබ දැන් අපේ ගෙදර නතර ගියා. එදෙන ඉතින්නේ ඔබගේ නල්ලා දොරාර ගොඩේයිලා නියතිගේ ගොවියෝ එනවා බෙදනය කුලේ රත් කරේ කනවා ඉකිරි මෙනිගේ ඇඹුලේ ගෙනල්ලා ඇඹුලත් ඇරගෙන වලින් ගොගන් දැන් ඔය ප්‍රශ්න කරගන්න එපා. ඔය දැන් වගේ නෙමෙයි ආදි කාලේ ජීවත් වෙච්ච මිනිස්සු කොච්චර දෙහන්නේ මොකද සමාජයේ හොඳට ඉන්නවද? මටත් විනාඩියක් විතර මාත් නාවති